කියලා පිළිගන්නවා හිරූටෙක් විතින් ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ කොහොමද Word එකකට page වලට විවිධ ආකාරයේ page numbers දාගන්නේ කියලා. ඉතින් මේක ගොඩක් අයට වැදගත් වෙන්න පුළුවන්. මොකද assignment කරන එහෙම නැත්නම් research එකක් කරනකොට වෙනත් අපි මොනවා හරි Word එක document එකක් හදනකොට අනිවාර්යෙන් ගොඩක් වෙලාවට අපි කරන දෙයක් තමයි page එකට number එකක් දෙන එක. එහෙම නැත්නම් page numbers අපිට කැමති දැනක දාන එක. ඉතින් මේක හරියට කරගන්නේ කොහොමද කියලා මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම මම ඔයගලන්ට සාම්පල් ඩොකියුමන්ට් එකක් අරන් තියෙනවා මේ විදිහට පෙන්නන්න. ඉතින් මෙතන තියෙනවා මේකේ පිටු 60ක්. ඉතින් මට මේකට නම්බර්ස් දාගන්න ඕනේ. මම එක එක කරලා පෙන්නන්නම් කොහොමද ඔයගලන්ට මේ නම්බර්ස් දාගන්නේ කියලා. මෙතනදී කතා කරන්නේ ඔයගලන්ට නිතරම වැදගත් වෙන එහෙම නැත්නම් නිතරම අවශ්‍ය වෙන ක්‍රම කීපයක් ගැන විතරයි. ඉතින් මුලින්ම මෙහෙම ડોකියුමන්ට් එකකට අපිට නම්බර්ස් දාගන්න ඕනේ වුණාම අපි කරන්නේ මෙතන ඉන්සර්ට් ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා page numbers කියලා එකක්. ඒකෙන් අපිට පුළුවන් page එක උඩ, ඒ කියන්නේ උඩ මේ header එකට දාගන්න. එතනින් කැමති තැන select කරගන්න පුළුවන්, කැමති විදිහක් select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් bottom of the page. එතකොට පල්ලෙහා දාගන්න, page margin එකේ දාගන්න. ඒ වගේ අපිට මෙතනින් තමයි කැමති තැනක් තෝරගන්න පුළුවන් අපේ page number එක වැටෙන්න ඕනේ තැන. ඉතින් අපි මෙතනදී bottom of the page කියන එකේ මෙන්න මේක දාගන්න. මේ විදිහට පල්ලෙහාට යනකොට පිටු වලට අංක වැටලා තියෙනවා. ඉතින් මෙහෙම ඔයාලට පල්ලෙහාට යනකොට පෙනෙයි මේ වගේ 45 46 ඒ විදිහට numbers දෙනවා යටට යනකම්. එතකොට මෙතනදී අපිට මෙතන පළවෙනි page එකට එහෙම නැත්නම් මේ cover page එක කියලා හිතමු. එතකොට cover page එකට number එකක් වැටලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට අවශ්‍ය නැත්නම් ඔයාලට පුළුවන් ඒකේ මේ header එක footer එක select කරලා different first page කියන එක දෙන්න. එතකොට පළවෙනි page එකේ number එකක් නැහැ. දෙවෙනි ඉලක්කමේ ඉඳලා පටන් ගන්නවා මෙන්න මේ විදිහට දෙවෙනි පිටුවේ. ඉතින් මේ විදිහට තමයි numbers වැටෙන්නේ. මේ numbers නැතුව අපිට ඕනේ නම් වෙන numbers දාගන්න අපිට පුළුවන් මේ format page numbers කියන එකට ගිහිල්ලා මොන ඉලක්කම් જાතියද ABC ද රෝම ඉලක්කම්ද ඒ අවශ්‍ය දේ මෙතනින් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕකේ දුන්නාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ රෝම ඉලක්කම් වලින් page numbers වැටලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපිට පුළුවන් මේ format page numbers කියන එකෙන්ම ගිහිල්ලා මෙන්න මෙතන start at කියන එකේදී මෙතනදී දෙන්න පුළුවන් ඔයා එකෙන්ද පටන් ගන්නෙ දෙවෙනි page එකෙන්ද තුන්වෙනි එකෙන්ද කියලා දීලා ඕකේ කරන්න පුළුවන්. එතකොට ඔයාගේ numbers වැටෙන්නේ මෙන්න මේ විදිහට 5 ඉඳලා 5 6 එහෙම වැටෙන්නේ. එකේ ඉඳලා නෙවෙයි. ඉතින් ඒ විදිහට තමයි මූලික විදිහට අපි දාන්නේ. ඒ දැන් මේක අයින් කරගන්න අවශ්‍ය නම් මේ foot එකට ගිහිල්ලා remove foot කරා නම් එතකොට ඒ අංක ටික නැති වෙලා යනවා. ඉතින් දැන් බලමු මට මේ ડોකියුමන්ට් එකට numbers දාගන්න ඕනේ වෙනම විදිහකට. ඉතින් එතනදී මේ cover page එකට number එකක් වැටෙන්න බෑ. ඊට පස්සේ මේ දෙවෙනි page එකේ ඉඳලා මට ඕනේ මේ introduction එකට යනකම්. ඒ කියන්නේ page 10 වෙනි එකට යනකම්ම රෝම ඉලක්කමෙන් numbers වැටෙන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට වැටෙන්න ඕනේ සාමාන්‍ය විදිහට numbers පල්ලෙහාට. ඊට පස්සේ අන්තිමටම මේ ડોකියුමන්ට් එකේ තියෙනවා reference කියලා එකක්. එතකොට එතනදී වැටෙන්න ඕනේ අර උඩදී මම පිටු 10ක් රෝම ඉලක්කම් වලින් දැම්මනේ. ඊට පස්සේ 11 ඉඳලා මෙතන වැටෙන්න ඕනේ ඒත් රෝම ඉලක්කම් වලින්. එන්න ඒ විදිහට තමයි මට දැන් මේ ડોකියුමන්ට් එකේ page numbers දාන්න තියෙන්නේ. මම දැන් පෙන්නන්නම් ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් අපි සාමාන්‍ය විදිහටම page numbers දාගෙන ගියොත් අනිවාර්යයෙන්ම වැටෙන්නේ අපි ඉස්සෙල්ලා දාපු විදිහටමයි. එහෙම වෙන කරලා රෝම ඉලක්කම් දාන්නයි normal ඉලක්කම් දාන්නයි ඒ විදිහට දෙකක් දාන්න බෑ කලින් කරපු ක්‍රමයට. ඒකට කරන්න ක්‍රමයක් තියෙනවා page break තියෙන එක. ඉතින් එතනින් තමයි අපි page ටික section වලට කඩාගන්නේ. එතකොට අපිට පුළුවන් වෙනම ඒවට ඉලක්කම් දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒක කරන්නේ. මුලින්ම අපි පළවෙනි page එකේ නෑනේ number එකක් දෙන්න. ඉතින් එතනින් අපි section break එකක් තියෙනවා. මෙන්න මේ විදිහට page layout කියන එකට ගිහිල්ලා අවශ්‍ය තැන select කරගෙන ඊට පස්සේ මේ breaks කියනවනේ. ඒ කියනවා next page කියන එක. එතකොට මෙතනින් වැටෙනවා page break එකක්. හැබැයි මේක අපිට පේන්නේ නැහැ. අපිට බලා ගන්න අවශ්‍ය නම් මෙන්න මේ home එකේ තියෙනවා මෙන්න මේ විදිහේ icon එකක්. ඒක ක්ලික් කරපුවාම අපිට පුළුවන් මෙතනින් section break එකක් දීලා තියෙනවා next page කියන එකට. මේ symbol එක උඩ ක්ලික් කරපුවාම අපිට පුළුවන් අපි දුන්න format ටික බලා ගන්න. ඊට පස්සේ අපි ඒක අයින් කරමු. ඊට පස්සේ මට ඕනේ මෙතන ඉඳලා කෙලින්ම introduction එකට යනකම්ම
දෙන්න ඕනේ රෝම ඉලක්කම් වලින්. ඉතින් ඊට පස්සේ දෙන්න ඕනේ සාමාන්‍ය ඉලක්කම් වලින්. ඒකින්ද මම මෙතනදිත් පේජ් බ්‍රේක් එකක් තියාගන්න ඕනේ. ඒකටත් පේජ් ලේඅවුට් ගිහිල්ලා බ්‍රේක්ස් කියන එකෙන් next page කියලා section break එකක් තියාගන්නවා. ඒකත් අපිට මේ home එකට ගිහිල්ලා මේක touch කරපුවම බලා ගන්න පුළුවන්. ඒක වැටලා තියෙනවා next page එකක් විදියට. ඊට පස්සේ මෙතනින් කෙලින්ම ගිහිල්ලා අපිට පුළුවන් reference කියන එකට ගියන්න. ඊට පස්සේ ඊට උඩිනුත් අපි අනිවාර්යයෙන්ම මෙහෙම page layout එකට ගිහිල්ලා breaks වල next page විදියට එකක් දී ගන්න ඕනේ. එතකොට අපි කොටස් තුනකට මේ document එක කඩලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ අංක ටික දාගන්න විදිහ බලමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් insert ගිහිල්ලා page numbers කියන එකට ගිහිල්ලා bottom of page කියන එකට යන්න. ඒ කරලා අපි දැන් bottom එකට තමයි දාන්නේ මෙතනදී. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට දාන්න ඕන තැන තෝරගන්නවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මේ අපේ first page එක. මේ first page එකෙත් 4 කියලා වැටලා තියෙනවා. අපි මේ different first page කියන එක අයින් කර ගන්නවා දැන්. ඊට පස්සේ මේ first page එකට අපිට අංකයක් අවශ්‍ය නැති හින්දා මේක අයින් කරගන්න. ඊට පස්සේ අපිට first page එකේ අංකයක් නැහැ. ඊට පස්සේ අපි දෙවෙනි page එකට ගිහිල්ලා මෙතනදී අපි page numbers කියන එකට ඔන්න page number එක පටන් ගන්නවා. එතකොට මෙතනදී 4ෙන් පටන් ගන්නෙ මොකද මේකේ format කියන එකට ගිහිල්ලා වෙනස් කරන්න ඕනේ මේක එකේ ඉඳන් පටන් ගන්න විදිහට. ඊට පස්සේ ඕකේ දුන්නා. එතකොට දැන් පේනවා ඇති ඔයාලට පළවෙනි page එකේ අපේ cover page එකේ number එකක් නැහැ. ඊට පස්සේ අපේ දෙවෙනි page එකේ ඉඳලා 1 2 3 එන්නේ මේ විදිහට දිගටම පල්ලෙහාට ගිහින් තියෙනවා. ඊට පස්සේ අපි යමු introduction එක page එකට. එතනදී ඔයාලට පේනවා 9 කියලා අංකෙත් වැටලා තියෙනවා. ඊට පස්සේ මෙතන section break එකක් තිබ්බනේ. ඉතින් මෙතනින් පස්සේ අපිට දාගන්න ඕනේ සාමාන්‍ය ඉලක්කම්නේ. ඉතින් පල්ලෙහාට ගිහලා බලනකොට මෙතනත් රෝම ඉලක්කම් වැටලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඊට පස්සේ අපි යනවා ඒකේ උඩටම. ඊට පස්සේ අපි මෙතන footer එක select කරලා page numbers කියන එකට ගිහිල්ලා ඒකෙත් bottom of the page කියන එකට ගිහිල්ලා numbers ටික දාගමු. ඒ කරලා format එක විදිහට අපි දෙමු සාමාන්‍ය ඉලක්කම්. ඊට පස්සේ එකෙන් පටන් ගන්න ඕකේ දෙනවා. ඊට පස්සේ close කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් පටන් ගෙන තියෙන 1. ඊට පස්සේ 2 3 4. අන්න ඒ විදිහට පල්ලෙහාට යනවා මෙතනදී. මෙන්න මේ 40 වෙන page එකට එනකම්ම ඔන්න එතනදී ගිහින් තියෙනවා. ඊට පස්සේ 41. ඊට පස්සේ පටන් ගන්නවා reference කියන එක. ඉතින් ඒතකොට reference කියන එකේදී අපිට ඕනේ ඉස්සෙල්ලා උඩින් ඉවරුනේ 9 වෙනි රෝම ඉලක්කමෙන් නම් දැන් 10 වෙනි රෝම ඉලක්කම වැටෙන්න ඕනේ මෙන්න මේ reference කියන page එකට. එතකොට මෙන්න මෙතනදී click කරලා අපිට පුළුවන් මෙන්න මේ link to previous කියන එක අයින් කරගන්න පුළුවන්. මොකද මෙතන link කරපුවාම ඔයා මීට කලින් section එකේ දාපු numbers ම තමයි same විදිහට මෙතනදී වැටෙන්නේ. ඒක ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද අපිට section 3ට 3 විදිහකට තමයි මේවා කරගන්නේ. ඉතින් ඒකින්ද මේ link to previous කියන එක අයින් කරලා දැම්මට කමක් නැහැ. ඊට පස්සේ මෙතනදී අපි මේක select කරලා page numbers කියන එකට ගිහිල්ලා format page numbers වල 10 වෙනි page එකෙන් පටන් ගන්න පුළුවන්. ඒකටලා okay කරමු. ඊට පස්සේ මේ footer එක close කරාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් 10 11 ඊට පස්සේ 12 එන්නේ මේ විදිහට රෝම ඉලක්කම් වලින් තියෙනවා පල්ලෙහාට දිගටම document එක ඉවර වෙනකම්. ඉතින් ඔයාලට පේනවා ඇති යටම reference වලින් ඉඳලා රෝම ඉලක්කම් ටික ඊට උඩ ටික සාමාන්‍ය ඉලක්කම් document එකේ උඩම ටිකත් රෝම ඉලක්කම් වලින් තමයි පටන්ගෙන පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි Word document එකට numbers වර්ග කීපයක් අපේ තනි document එකකට ඇතුළත් කරගන්නේ. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට කැමති විදිහට ඕගොල්ලන්ගේ section calendar වලින් තැන් වලින් section කඩලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ numbers ටික ඔයාලට add කරගන්න පුළුවන්. අපි හදිස්සියේ section එකක් කඩාගෙන තියෙනවා නම් අපිට ඒක දාපු තැන අමතකයි නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතන click කරලා බලන්න. ඊට පස්සේ මේ තියෙන එක උඩ click කරලා delete හරි backspace හරි ඔබන්න. එතකොට මේ section break එක එතනින් නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට තමයි මේක කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක තේරෙන්න ඇති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගැන ඔයගොල්ලෝ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් වැදගත් වුණා නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරගෙන යන්න. ඉතින් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.